ඊයේ මම රත්නපුරට එනකොට රෑ 1:00 විතර වුණා. නානුවේ කාර්යතනක තමයි නතර වුණේ. මගේ වැඩසටහනට අදාළ දේවල් ඔක්කොම ඈස්ති කරගෙන නිදාගත්තේ පාන්දර 3යි. ආයෙම පාන්දර 5ට නැගිට්ටා. 5 වෙනකොටත් ගොඩක් එළිය වැටලා රත්නපුරට. මම ටිකක් පරක්කුයි. මම පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉඳලා හොටන් තැන්නට ඇතුල් වෙන මාර්ගයයි තෝරගත්තේ. The journey begins at Patipola, the highest railway station in the country. Today, I've arrived at the breathtaking Horton Plains in Sri Lanka to witness the rare and magnificent Nelu bloom. This visit is especially inspired by the request of my friends from America and Europe who wish to see this once in 12 years natural wonder. Joining me on this remarkable journey, together we've come to experience the beauty, the fragrance and the magic of the Nelu bloom, a true symbol of Sri Lanka's hidden natural treasures. ඔන්න යාළුවනේ ඔයාලා කියපු නිසා ඔයාලා කිව්වා අපේ නෙළු මල් පිපිලා තියෙනවා මේ දවස්වල උයවන්න ගියේ හෝටන් තැල්ලට ගිහිල්ලා මේ ලස්සන නෙළු මල් වල ඒ සුන්දරත්වය අපිට බලන්න සලස්වන්න කියලා. ඉතින් මම ඒ නිසා මම හිතුවා මේ අවුරුදු 12කට සැරයක් පිපෙන මේ අති විශේෂ මේ අති සුන්දර මේ නෙළු වසන්තය උදා වෙලා තියෙන වෙලාවේ මේ හොටන් තැන්නට එන්නෙම නැතුව මගහරින්න බැරි නිසා අනිවාර්යෙන් ඔයාලගේ ඒ පැරට විච් පොරොන්දු ඉෂ්ට කරන්න මට එන්න හිතුවා. ඒ නිසා මම මේ මාර්ගය ඔයාලට පේනවනේ මේ මාර්ගය අවට තියෙන සුන්දරත්වය නරවමින් මම මේ හොටන් තැන්නට යන ගමන් මේ හොටන් තැන්නට යන මාර්ගය ඉතින් මම බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා ඔයාලගේ ඒ සුන්දර ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න ඒ ලස්සන සුන්දරත්වය ඔයාලට අරගෙන එන්න හොටන් තැන්නේ ඉඳලා. හෙලෝ යාළුවනේ කොහොමද? ඔන්න අද මම ඔයාලා මට කිව්ව නිසාම මම ආවා හෝටන් තැන්නට. ඇයි කියනවනම් නෙළු වසන්තය උදා වෙලා හැමතැනම නෙළු මල් පිපිලා ලස්සන පාට නෙළු මල් බලන්න ඔයාලට පුළුවන්. මොකද එනවනම් ඉක්මනට එන්න. මොකද දැන් මල් තව සතියක් ඇතුළත පර වෙනවා. මේ මල් පර වුණොත් ඔයාලට බලන්න වෙන්නේ තව අවුරුදු 12කින්. හොඳට මතක තියාගන්න. ඒ නිසා මම ආවාද මම ඔයාලට ගේනවා ලස්සන රූපරාමු පෙළක් මගේ The Nature's Traveler YouTube නාලිකාවේ. ඔයාලා තාම subscribe කරලා නැත්නම් අදම subscribe එකක් දාලා මට like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. මේ සතිය හරිම විශේෂයි අපිට. මොකද කියරෝනම් අපේ ලංකාවටම ආවේනික නෙළු පිපෙන්නේ වසර 7ත් වසර 12ත් අතර කාලයකදී. එතකොට මේ අපිට හැබැයි එකපාරම ඔක්කොම එකට පිපිලා වගේ පේනවා. නමුත් සමහර වෙලාවට සමහර ප්‍රභේද අවුරුදු 7කට පස්සේ පිපෙන ප්‍රභේදත් මේත් එක්ක පිපිලා තියෙනවාද. එතකොට මේ වසර 12කට පස්සේ පිපිලා සති දෙකකින් විතර පර වෙලා ගියන් පස්සේ මේ නෙළු මල් වලින් හැදෙන බීජ වලින් නැවත පැල ඇති වෙලා නමුත් පැල ඇති වුණාට ඊළඟට මල් පිපෙන්නේ තවත් අවුරුදු 12ක් ගියාට පස්සේ. ඒ නිසා තමයි අපි ඔක්කොම මේ හෝටන් තැන්නට ගොඩාක් අපේ මාධ්‍යවේදී සහ මේ පරිසරයට ආදරය කරන ගොඩක් දෙනෙක් අද ඇවිල්ලා තියෙනවා. Following the winding path through the forest, we reach the gateway to Horton Plains National Park. උදෑසන හිරු කිරණ තොටුපොළ කන්දර ගස් අතරින් වැටෙද්දි හරිම ලස්සනයි. පේනවද?
අද මීදුමනම් ගොඩක් අඩු දවසක්. ඒ නිසා ඒ සීතල බවත් එක්ක දැනෙන ඒ සුන්දරත්වය අපින් පොඩ්ඩක් විතර කිලිය ගිහිල්ලා. ඒත් පැහැදිලිව මල් විවිධ වර්ණවලින් අද දවසේ වෙනදට වැඩිය ලස්සනට බලා ගන්න පුළුවන්. The Nelu flower, scientifically known as Strobilanthes, is one of the most fascinating natural wonders found in Sri Lanka. අවුරුදු 12කට පස්සේ නෙළුම් මල් ආයත් පිපිලා මුළු කන්දම පාට මල් යායක් වගේ පේනවද ඇතින් පේන ලස්සන. A natural artwork that appears only once every 12 years. In total, Sri Lanka is home to around 31 species of Strobilanthes, with emphasis, of these, 26 species are endemic, found nowhere else on Earth but here. නෙළු වසන්තය කියලා මේකට කියන්නේ. මොකද මේ නෙළු වසන්තය උදා වෙන්නේ අවුරුදු 12කට සැරයක්. අලුවනේ මේ පිපිලා තියෙන ලස්සන නෙළු මල් නැවත පිපෙන්න තවත් වසර 12ක කාලයක් අපිට බලන් ඉන්න ඕනේ. ඔයාලා මේ අවස්ථාව මගහැරියොත් මීළඟට නෙළු මල් පිපෙන්නේ තවත් වසර 12කින්. ඉතින් මේ නෙළු මල් පිළිබඳව පොඩි වැඩසටහනක් කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න තමම අද හෝටන් තැන්නට ආවේ. ඒ වගේම ඇමරිකාවේ ඉඳන් එකතු වෙනවා අපේ තවත් මිත්‍රයෝ ගණනාවක්. ඉතින් එයාලා ඔක්කොම අද මේ වැඩසටහනට මම එකතු කරගන්නවා. නෙළු කියලා අපි මේ මලට කිව්වට මේ මලේ විද්‍යාත්මක නම ස්ට්‍රොබිලැන්තස්. ස්ට්‍රොබිලැන්තස් පාට අණුව පත්‍රවල හැඩය අණුව විවිධ විශේෂ ගණනාවකට බෙදෙනවා. Sri Lanka is home to 33 known species of the genus Strobilanthes, belonging to the Acanthaceae family. According to peer-reviewed botanical studies, including diversity of genus Strobilanthes, Acanthaceae in Sri Lanka, conducted by the University of Peradeniya, 26 of these species are endemic to Sri Lanka, meaning they are found nowhere else on Earth. Strobilanthes sexennis, colour pale blue to bluish lavender habitat, Horton Plains, Nuara Eliya, Hakgala endemic to Sri Lanka. Strobilanthes pulcherrima, colour deep violet to purple petals, habitat Horton Plains, Ohia and upper montane grasslands, endemic to Sri Lanka. Strobilanthes calicina, colour yellowish green or pale greenish yellow habitat, Knuckles Range, Hagala, Piduru Thalagala, endemic to Sri Lanka. Strobilanthes hookeri, colour white, sometimes with a faint bluish tinge, habitat montane forests and shady slopes of central Sri Lanka and South India native, not endemic. යුනෙස්කෝ ලෝකෝරුමයක් ලෙස ලියාපදිංචි කළ තියෙන මේ හෝටන් තැන්න අපේ රටේ තියෙන වැදගත්ම ජෛව විද්‍යාත්මක කලාපවලින් එකක්. මේවට කියන්නේ නොඉන්දුල් පරිසර පද්ධති කියලා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලින් තොර ස්වභාවික ජෛව විවිධත්වයෙන් පිරුණු ප්‍රදේශ හැටියට. මේ හෝටන් තැන්න තියෙන ගලා යන ජලය, පස සහ ගහකොළ ජීවීන් ඇතුළු සියලු පරිසර පද්ධතීන් අපේ මුළු ලෝකෙටම අසමසම වටිනාකමක් ලබා දෙනවා. එහෙම කිව්වොත් මම නිවැරදියි. අපෙන් මේ මල් මේ ශාක නැති වුණොත් මුළු ලෝකයකටම මේ ශාක විශේෂ අහිමි වෙනවා. අන්න ඒ නිසාමයි අපි මේ ජෛව විවිධත්ව පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න ඕනි.
In the heart of Sri Lanka's misty highlands lies a world like no other, Horton Plains National Park, a landscape where time seems to stand still. Here, in these windswept grasslands and cloud forests, nature has woven a story of mystery, patience, and renewal. Once every 12 years, the plains awaken in color, from the deep violet to pale blue, from gentle pinks to glowing lavender. මේ ලස්සන නෙළුමල් සති කීපයකට පස්සේ පරවෙලා යනවා. මල් වැටිලා පරවෙලා ගියාම ඒත් එක්කම මෞසාකය න්‍යායාමත් සිද්ධ වෙනවා. නමුත් එම බීජ නව පරපුරකට ජීවය සපයනවා. නමුත් ආයෙ මල් පිපෙන්න නම් තවත් අවුරුදු 12ක් අපිට බලා ඉන්න වෙනවා. අද අපේ ලාංකිකයන් විශාල පිරිසක් මේ ස්වභාවික පරිසරය විනාශ කරමින් හැසිරෙන එක ගැන පුදුම කනගාටුවක් දැනෙන්නේ. මේ ඡායාරූප ගන්න ඔයාට පුළුවන්. ඒත් මල් කඩන්න, ගස් සතු කැපීම, පරිසර ජීවීන්ගේ පැවැත්මට අහිතකර විවිධ ශබ්ද වර්ග පිට කරමින් හැසිරීම හා නොඉන්දුල් පරිසර පද්ධතිය තුළ ඔබේ පාසටහන් තැබීම පවා තහනම් බව ඔබ දන්නවද? ඉතින් ඔයාලා මගේ channel එකට තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝස් ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. වසන්තය බලන්නත් හෝටන් ප්ලේස් එකට ආවා. මේ සුන්දර නෙළුමල් තව දවස් කීපයකින් පරවෙලා ගියත් මෙයාලා අපේ ජීවිතවලට ලොකු පාඩමක් කියලා දෙනවා. නෙළුමල් ආයෙ පිපෙන්න වසර 12ක් ගත වෙනවා වගේ අපේ ජීවිතවලටත් සුන්දරත්වය ළඟා වෙන්න ගොඩාක් කාලයක් ගත වෙනවා. එහෙනම් ඒ සුන්දර දසුන් ඔයා නරඹලා ඒ සොඳුරු මතකයන් එක්ක පමණක් ගෙදර යන්න. මේ තියෙන කිසිදු මලක් ශාකයක කොටසක් අරගෙන යන්න හිතන්නවත් එපා. මේ පරිසර පද්ධතියෙන් පිටත ඒවා ඔයාගේ ගෙදර කවදාවත් හැදෙන්නේ නැහැ. හෝටන් තැන්න අපේ රටේ ලෝකුරුමයක් නිසා ඔයාටත් අයිතියක් තියෙනවා ඔයාගේ මතු දරු පරම්පරාවට මේ රැකබලා ගැනීමට සලස්වන එක. With Arnotiana now considered threatened, botanical surveys reveal that while none of these species are yet proven to exist only in Horton Plains, several, such as Strobilanthes pulcherrima and Strobilanthes sexennis, are strongly associated with this region's unique ecology, thriving nowhere else in such abundance. Among them, at least 8 species have been recorded within the Horton Plains itself. Strobilanthes pulcherrima, deep violet petals, endemic to Sri Lanka and locally abundant in Horton Plains. Strobilanthes viscosa, with soft pinkish purple tones, a native species found across several highlands. Together, these colours turn Horton Plains into a breathtaking tapestry of purples, pinks and blues. The Nelu flowers of the genus Strobilanthes transform this wilderness into a living carpet of colour. සුන්දර නෙළු මල් විපුණු හෝටන් තැන්නෙන් මම ඔයාලට සමුදෙනවා. ආයෙත් දවසක මේ වගේ ලස්සන වැඩසටහනකින් The Nature's Traveler YouTube channel එකෙන් අපි මුණ ගැහෙමු.
Horton Plains, resting more than 2,000 meters above sea level, provides the perfect cradle for these highland plants: cold mists, peaty soil, and endless rain. It is here that the rhythm of nature unfolds over decades, not years. And the rare Nelu reminds us that even silence can bloom. As the mist clears and the sunlight gently touches the petals, we glimpse not just flowers, but a deeper story of survival, patience, and beauty. The Nelu of Horton Plains are more than blooms. They are living testaments to Sri Lanka's irreplaceable biodiversity, fragile, timeless, and profoundly rare.